විශාල භාජනයක් තුළ කුඩා භාජනයක් පාවෙනවා. පළවෙනි අවස්ථාවේදී කුඩා භාජනය තුළ කිසිම වස්තුවක් නැහැ. දෙවෙනි අවස්ථාවේදී මේ කුඩා භාජනය තුළ බරෙන් වැඩි කුඩා වස්තුවක් තියෙනවා. සීරූපෙන් පෙනෙන අවස්ථාවේදී ඒ කුඩා වස්තුව ජලයේ ගිලෙන සලස්සලා තියෙනවා. හරි. මෙතනදී එක් අවස්ථාවලදී ජල මට්ටම සංසන්දනය කරන්න. හරි. දැන් අවස්ථා තුනක් සැලකුවම මේ අවස්ථා තුනේම කුඩා භාජනය තියෙනවා. එතකොට කුඩා භාජනය මගින් විස්ථාපනය වන ජල පරිමාව සංසන්දනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අවස්ථා තුනේම කුඩා භාජනය තියෙනවා. එතකොට මෙතන වෙනස් වෙන්නේ මේ කුඩා වස්තුව. එතකොට B රූපෙදී මේ කුඩා වස්තුව තියෙන්නේ කුඩා භාජනය තුල. හරි. අතන අන්නේ අවස්ථාවේදී මේ වස්තුව මගින් විස්ථාපනය කරන ජල පරිමාව සැලකුවම දැන් මේ වස්තුව කුඩා භාජනය තුල ඉපිලෙන නිසා කුඩා වස්තුවේ විස්ථාපනය වෙන්නේ ඒ වස්තුවේ බරට සමාන බරක් තියෙන ජල පරිමාවක්. C රූපෙන් පෙනෙන අවස්ථාවේදී මේ වස්තුව තියෙන ජලය තුල ගිලිලා. එතකොට ඒ අවස්ථාවේදී විස්ථාපනය වෙන්නේ ඒ කුඩා වස්තුවේ පරිමාවට සමාන ජල පරිමාවක්. B අවස්ථාවේදී විස්ථාපනය වෙන්නේ කුඩා වස්තුවේ බරට සමාන බරක් තියෙන ජල පරිමාවක්. C රූපෙන් දැක්කන අවස්ථාවේදී විස්ථාපනය වෙන්නේ ඒ වස්තුවේ පරිමාවට සමාන ජල පරිමාවක්. එතකොට අපි හොයාගන්න ඕන වස්තුවේ බරට සමාන බරක් තියෙන ජල පරිමාවද වැඩි නැත්නම් වස්තුවේ පරිමාවද වැඩි කියලා. එතකොට මෙතන දීලා තියෙන්නේ ඝනත්වයේ වැඩි වස්තුවක්. වස්තුවේ ඝනත්වය ජලයට වඩා වැඩි. හරි. අපි හිතමු මෙන්න මේ අවස්ථාවේදී V රූපෙන් දක්වන අවස්ථාවේදී විස්ථාපනය වෙන්නේ V2 පරිමාවක් කියලා ගමු. V2 පරිමාවක්. එන V2 කියලා කියන්නේ වස්තුවේ බරට සමාන බරක් තියෙන ජල පරිමාවක්. අපි C රූපෙන් දැක්කන අවස්ථාවේදී විස්ථාපනය වන පරිමාව V3 විදිහට ගමු. ඒතර V3 කියලා කියන්නේ වස්තුවේ පරිමාව. මොකද ඒ අවස්ථාවේ විස්ථාපනය වෙන්නේ වස්තුවේ පරිමාවට සමාන ජල පරිමාවක් නිසා. හරි. අපි සම්බන්ධයක් ලියුවොත් මේ වස්තුව මගින් විස්ථාපනය කරන ජල පරිමාව හොයන්න වස්තුව එපිලෙන අවස්ථාවේදී අපිට ලියන්න පුළුවන් සම්බන්ධයක් වස්තුවේ බර සමාන වෙන්න ඕන. වස්තුව මත ක්‍රියාත්මක වෙන උඩුකුරු තෙරපුම නැත්තම් වස්තුව මගින් විස්ථාපනය කරන තරල පරිමාවයේ බරට. එහෙනම් මට ඒක ලියන්න පුළුවන් mg සමානයි v rho g විදියට. හරි. මෙතෙන්දී mg කියන්නේ වස්තුවේ බර. අපි හිතුවොත් වස්තුව හදලා තියෙන ද්‍රව්‍යයේ ඝනත්වය d කියලා. මට මේක ලියන්න පුළුවන් v3 dg විදියට. ඔන්නෝම ලියන්න පුළුවන්. මොකද v3 කියන්නේ දැන් වස්තුවේ පරිමාව. v3 කියන්නේ වස්තුවේ පරිමාව නිසා එහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේදී v කියන්නේ විස්ථාපනය වන ජල පරිමාව. ඒතර මෙතන විස්ථාපනය වන ජල පරිමාව සමාන වෙන්නේ v2ට. මොකද වස්තුවේ බරට සමාන ජල පරිමාවක් විස්ථාපනය වෙන නිසා. එහෙනම් මේක v2. හරි. ඒතර රෝ කියන්නේ ජලයේ ඝනත්වය. හරි. මෙහෙම ලියන්න පුළුවන්. දැන් g අයින් කරාම මට ලියන්න පුළුවන් d බෙදීම රෝ කියන අනුපාතය d බෙදීම රෝ කියන අනුපාතය සමාන වෙන්නේ v2 බෙදීම v3 කියන අගයට. v2 බෙදීම v3. හරි. ඔහොම ලියන්න පුළුවන්. දැන් අපි දන්නවා මේක ජලයට වඩා ඝනත්වය වැඩි වස්තුවක්නේ. ජලයට වඩා වැඩි ඝනත්වයක් තියෙන වස්තුවක් නිසා d කියන අගය විශාල වෙන්න ඕන රෝට වඩා. එහෙමනම් v2 කියන අගය විශාල වෙන්න ඕන v3ට වඩා. හරි. මේ අනුපාතය සමාන නම් d අගය රෝට වඩා විශාල නිසා v2 අගය වැඩි වෙන්න ඕන v3ට වඩා. ඒ කියන්නේ v2 කියන්නේ වස්තුවේ බරට සමාන බරක් තියෙන ජල පරිමාවක්. v3 කියලා කියන්නේ වස්තුවේ පරිමාව. එතකොට වස්තුවේ බරට සමාන බරක් තියෙන ජල පරිමාව වැඩි වස්තුවේ පරිමාවට වඩා. එහෙනම් v2 වැඩි v3. මෙන්න මේක නිසා මෙතනදී විස්ථාපනය වෙන උස මෙතනින් ජල මට්ටම h2 නම් මෙතනින් ජල මට්ටම h3 නම් h2 විශාල වෙන්න ඕන h3ට වඩා. h2 විශාල වෙන්න ඕන h3ට වඩා. ඒ රූපෙන් දක්වන අවස්ථාවේදී වස්තුවක් නැති නිසා ජල මට්ටමේ උස අඩුම වෙන්න ඕන ඒ අවස්ථාවේදී
එහෙනම් අඩුම උසක් තියෙන්නේ H1. නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර.